නම බුද්ධාය සදහැවත් පිංගතුනේ මේ ජීවිතවල තියෙන බොහෝම නරක පුරුද්ද අනුන්ට බයින එක. ජීවිතේ බැනීම පුරුද්දක් කරගන්න එපා. සමහරු ඔය බයින පුරුද්ද ගැන හරි උජාරුවෙනුත් කතා කරනවානේ. මට නම් බයින්ඩ වචනෙනවා කොහේ තියෙන වචනත් දන්නේ. එහෙම සමහරවිට තමන්ගේ බැනීමේ හැකියාව ගැන ඇතැමු මහා උජාරුවෙන් කතා කරනවා. ඔබ ජීවිතයට මේ එකතු කරගන්නට බැනුම් අහගෙන වුණත් නිශ්ශබ්ද විඳීමේ හැකියාව ඒක තමයි හැකියාව. බයිනවා කියන හැකියාව තමන්ගේ ජීවිතයට යහපත් හැකියාවක් නෙමෙයි. බැනුම් අහගෙන වුණත් තමන් බයින් නැතුව කට සංවර කරගෙන නිශ්ශබ්දව ඉන්න පුළුවන් නම් ඒකම ලොකු ජයග්‍රහණයක්. මොකද කවුරු හරි බාහිරින් අපිට කෙනෙක් බැන්නොත් ඒ බයින් එකේ කර්ම යාට. අපි හිතමු අපි බැනුම් අහගෙන අපි නිශ්ශබ්ද ඉන්නව නෑ මම නම් බයින්නේ. මම බයින්නේ මම වචනයක් පිට කරන්නේ. අපි එහෙම නිහඬව ඉන්නවා. අපි එහෙම නිහඬව ඉඳිද්දී සමහරවිට ඒ නිහඬව ඉන්න කාලවකවානු ටිකක් අමාරු වෙයි. මොකද අපිට කන් ඇහෙනවනේ තින්නේ. අර බයින් එක අපිට ඇහෙද්දි පාලනයක් ඇතුව ඉන්න එක ටිකක් අමාරු වෙයි. හැබැයි ඒ කාලෙත් ගෙවිලා ඉවර වෙලා යනවා. සමහරවිට බැනුම් ඇසීමේ දුකෙන් අපිට තව පොඩි කාලයක් පීඩාව ඉන්න වෙයි. ආයේ අස්සේ ඒ සමහරවිට අපරාධේ කටපියන් හිටියේ මෙහෙම කියන්නත් තිබ්බනේ. ඔතනත් චූටි වෙහසක් එයි. හැබැයි ඒව ඔක්කොම අපිට පෞද්ගලිකයි. ඒක අපිට පෞද්ගලිකව විසඳගත්ත එකයි. අපි බැන්නොත් අපිට පෞද්ගලිකව තනියම විසඳන්න බැරි ප්‍රශ්නයක් කිය හැකි නේද ඒක? ඇයි වචනේ ගියා? ඔය බනින පුරුද්ද නිසා වචන නොකිය යුතු අයට පවා වචන කියවෙන්න පුළුවන්. ඒ නිසා බනින එක පුරුද්ද කරගන්න එපා. අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව විදිහට මතක තියාගන්න. තමන් බැනුම් ඇහුවක් කමක් නැහැ. බනින්ට පුරුදු වෙන්න එපා. අපට අනුකම්පාවෙන් දහම් දෙසුවේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ බුදුරජුන්ට නමස්කාර වේවා. සාමාන්‍යයෙන් ඔබ අහලත් ඇති වචනයක් ගියොත් අලි ඇත්තු ලවාවත් ආයේ අද්දවන්ට බැරිය. ඔය වචනය ඔබ අහලා ඇති. ගොඩාක් පරණ පින්වතුන්ලා වයසින් මෝරපු පින්වතුන්ලා ඕක අහලා තියෙනවා. වචනයක් ගියොත් එහෙම ආයෙ ඉතින් අලි ඇත්තු ලවාවත් අද්දවන්ට බෑ. ඔය වචනේ දැන තමයි සමහරට අපි වචන පිට කරන්නේ. ඕක දන්නවත් අපි වචනයක් ගියොත් ගියාම තමයි ඕක අදින්නත් බෑ කියලා. හැබැයි අපි ඔහි වචන පාවිච්චි කරනවා. හරියට මේ ජීවිතේට අර පුරුදු ආවට පස්සේ පුරුද්ද විසින් අපිව මෙහෙවනෝනේ. ඔය බයින පුරුදු එහෙම ආවොත් නම් විනාසයි ජීවිතේට. ඒ බයින පුරුද්දක් ඔබේ ගාව තියෙනවා නම් ඔබ ඒක මේ පාලනය කරගන්න මහන්සි වෙන්න දුෂ්කරව හරි පාලනය කරගන්න මහන්සි වෙන්න කවදාවත් ඔබේ බැනීමේ හැකියාව ගැන හිම උජාරුවෙන් කතා කරන්න එපා. මාට නම් බයින්න පටන් ගත්තාම මට හොඳ වචන එන්නේ මගෙන් බැනුම් අහන්න නම් තියාගන්න එපා. අර ඒ වගේ වචනවත් භාවිතා කරන්න එපා. බැනීම කියන එක දක්ෂකම නෙමෙයි. දක්ෂකම තමයි තමන් මේ නිකන් දැඩි දෝෂාරෝපණ වලට ලක් වෙද්දී පවා නිශ්ශබ්දව තමන්ට ඉඳිය හැකිනම් ඒ බයින පරිසරය තුල බැනුම ඉදිරියට අරගෙන යන්නේ නැති බැනුම සංසිඳවන කෙනෙක් විදිහට තමන්ට ඉන්න පුළුවන් නම් ඒක තමයි දක්ෂකම. ඒක තමයි දක්ෂකම. පරුස වචනෙන් බැනගෙන ඉන්න කෙනාට ඊට වඩා පරුස වචනයක් මේ පරුස වචන කීම ඒක දස්කමක් නෙමෙයි. තමන්ගේ ඇඟට ගොඩ වෙන්න එන කෙනාට තමනුන් නිකන් හරියට ගැටෙන්න යෑම ඒව දස්කම් නෙමෙයි. ඒවාට දක්ෂතා කියලා කියන්නේ අනුවණයෝ. ධර්මයේ දන්නේ නැති අනුවණයෝ එහෙම කියනවා.
හැබැයි ධර්මය තුළ පැහැදිලිව තියෙනවා. යම් කිසි කෙනෙක් තමන්ට වචන කියාගෙන ගැටෙන්ට එන කෙනාට පෙරලා නොගැටේ නම් ඔහු දෙපැත්තටම යහපත සදන්නාය බුදුරජාණන් වහන්සේ එහෙමනේ වදාළේ. ඉතින් මේක ඒ නිසා බොහොම වටින කරුණක් කියලා මම කල්පනා කළා. මූලික දේශනා දෙකක් කියවද්දී තමයි මේ කරුණ ඉස්මතු කළ යුතුයි කියලා අපිට හිතුනේ. තමන් බැනුම් ඇහුවක් කමක් නැහැ, අනුන්ට බනින්ට පුරුදු වෙන්න එපා කියන මාතෘකාව මේ කරුණේදී ප්‍රායෝගිකව ජීවිතයට ගොඩාක් ගලප ගන්න පහසු වෙයි කියලා මම කල්පනා කළා. මොකද සාමාන්‍යයෙන් ජීවිතේ අපිට මේ තියෙනවා අර ආත්ම ප්‍රතිරූපය වෙනුවෙන් තව කෙනෙක් අපට බැන්නොත් එහෙම අහගෙන ඉන්න බැරි ස්වභාවයක්. ඒකටම සමහරලාට අපේ ළඟ ඉන්න කට්ටියත් මම මේ වචන කියනවා මේ ඔහොම ඉන්න එපා, මේ ඔයාට හරි නෑ. ඔයා එහෙම බැනුම් අහන්න ඕන කෙනෙක්ද? එහෙම හරි නෑ ඔයාට. ඔය වගේ වචන හින්දා අපි සමහරලාට අපේ ජීවිත ගොඩාක් නිකන් නැති අවුල් වල පටලව ගන්නවා. ඔයාට ඒක හරි නෑ, මේ ඔයාට ඒක ගැලපෙන්නේ නෑ, ඔහොම කියලා නිකන් මේ ඕන් නැති දේවල් වලට සමහරව අපි ඇදලා දානවනේ. අපේ ඉවසීම පවා සමහරවිට නැති වෙලා යන්නේ ඌන් ওই වගේ ළඟට වෙලා කණුකුණු ගාන ධර්මය ගැන හැඟීමක් නැති චරිත නිසා. ඒ නිසා අනුන්ට බැනීම කියන එක පුරුද්දක් කරගන්න එපා. ඔය පුරුද්ද සමහරවිට අපි වැරදි කෙනෙක් උදෙසා භාවිතා කළොත් එතින් යාට ඒක මහා අරුබුදයක් වෙනවා. ඔය ඊටා පැරණි බණ කතාවල මේ ලංකා භූමිය අතීතයේ වෙච්චි ලක්දිව භික්ෂුන් වහන්සේලාගේ සත්‍ය සිදුවීම් අන්තර්ගතයි. එක සිදුවීමක් තියෙනවා මේ ලක්දිවේ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්දියාවේ බුද්ධගයා භූමිය වන්දනා කරන්න යන්න කල්පනා කරලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාට ඒ උදෙසා අර දැන් අද කාලේ වගේ ගුවන් ගමන් පහසුකම නැහැනේ. නැව් නැගිලා තමයි මේ ගමන යන්න කල්පනා කළේ. මේ භික්ෂුන් වහන්සේලාට මේ ඒ වතාවේ අනපේක්ෂිත සිද්ධියක් වුණා. තමන් ගොඩ වෙච්චි නෞකාව අතරමඟදී කුණාටුවකට වෙලා ඒ කුණාටුවෙන් මේ නැව වැරදි තොටුපළකට ඉන්දියාවෙම මේ බලාපොරොත්තු වෙච්ච තොටුපළට නෙවෙයි ගොඩ ගැහුවේ. වෙනම තැනකට ගිහිල්ලා යුරේ නැව හේතු වුණා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා හරියට යන්නේ නමක් දන්නෙත් නැහැ. මේ භික්ෂුන් වහන්සේලා බැහැලා දැන් ඉන්දියාවේ මිනිස්සුන්ගේ එක්ක කතා කරන්න හරියට භාෂාව දන්නෙත් නැහැ. භික්ෂුන් වහන්සේලා පාර හොයා යනවා. යද්දි මේ භික්ෂුන් මහා ඝන කැලයක් මැද්දට මේ යවුණා. මේ පාර වැටලා තිබුණේ ඝන කැලේ මැද්දේ. කැලෙන් එතරට යන්න පුළුවන් වෙයි කියලා ඉස්සරහට ගියා. දැන් නිකන් අඳුරු වැටිකනත් එනවා. මේ කැලේ ගමනේ අවසානයක් නෑ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කළා දැන් ගොඩාක් රැබෝ වුණොත් එහෙම වනසත්තු මේ පාරවල් හරහා ඇවිදින්න පටන් ගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට අනතුරක් වෙන්න පුළුවන්. අපි ඒ නිසා රැය එළි වෙනකන් ගත කරන්න වනසත්තුන්ගෙන් උවදුරන් නොවන තැනක් හොයන්න ඕනේ කියලා භික්ෂුන් පොඩ්ඩක් වටපිට අවධානය යොමු කරලා බලනකොට මේ සාමාන්‍යයෙන් හෝරාවකින් හමාරකින් ලං වෙන්න පුළුවන් ලොකු ගල් පර්වතයක් දැක්කා. පර්වතයේ උඩ තනිකරම ගල් තලාවනේ. එතන ආරක්ෂිතයි. භික්ෂුන් වහන්සේලා කල්පනා කළා තව ඇඳිරි වැටෙන්න කලින් අපි අර ගලට ගොඩ වෙමු. නැසලා ගලට ගොඩ වුණා. මේ ගලට ගොඩ වෙලා ගල මත විවේකයක් ගන්න තැනක් පොඩ්ඩක් හොදිස් කරලා බලද්දී භික්ෂුන්ට පෙවුණා මේ ගලට එහා පැත්තේ මිනිස්සෙක් මේ වෙද්දිත් මේ හරක් දෙන්නෙක් දාගෙන හානවා. තනියම හානවා. මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කළා අපි මේ දැන් රෑබෝ වේගන තෙනවා මේ මිනිස්සයා තාම හානව නෙවෙයි. මිනිස්සු මේ ජීවිතය ගත කරන්න කරන යුද්ධයක් කියලා ඕක කල්පනා කරලා භික්ෂුන් වහන්සේලා සැතපුණා.
ලොකු ගමන් මහන්සියක් තිබ්බ නිසා භික්ෂූන්ට නොදැනීම තදට නිින්ද ගියා. ඊළඟ දවසේ උදේ අවදි වෙලා ඒ වෙනකොට මේ එළිය වැටිලා භික්ෂුන් වහන්සේලා ගලෙන් පහළට බහින්න කලින් ආපහු නිකමට අර මේ මනුස්සයා හාමින් හිටපු පැත්ත බලනකොට මෙන්න මේ මනුස්සයා තාම අහනවා පොඩි ලියද්දක් මහා ලොකු කුඹුරු යායක් ඇත්තෙත් නෑ පොඩි ලියද්දක් මේ මනුස්සයා තනියෙන් අහනවා. ඒතර මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කළා මේ මනුස්සයාට කතා බහ කරන්න පුළුවන් නම් පාලි භාෂාවෙන් අපිට මේ මනුස්සයත් එක්ක පොඩ්ඩක් අපිට යාගන්න ඕන තැනගෙන අහගන්න පුළුවන් වෙයි කියලා භික්ෂුන් වහන්සේලා අර ගලින් බැහැලා අර මනුස්සයා ළඟට ගියා. ගිහින් පාලියෙන් ඇහුවා. මාගදී භාෂාවෙන් මේ මනුස්සයත් එක්ක කතා කළා. ඔය පින්වත නවතින්න කොටින් කිත්තා. අපිට මේ යම් කරුණක් දැනගන්න තියෙනවා. ඔය හාන එක නවත්තලා චුට්ටක් අපිත් එක්ක කතා කරමු බලන්න. හාන එක්කෙනා හාන ගමම කිව්වා නවතින්න පුළුවන් නම් ස්වාමීනි නැවතිලා ගොඩාක් කල්. භික්ෂුන්ට තේරුන්නේ නැහැ ඒක. පින්වත මොකක්ද ඔබේ කියපු කතාවේ තේරුම? ඇයි ඔබට නවතින්න බැරි? ස්වාමීනි මට නවතින්න තිබ්බේ මීට ගොඩාක් කලකට කලින්. මට නවතින්න බැරුව ගියා. දැන් ඉතින් මට කවදා නවතින්න වෙයිද දන්නේ නැහැ. ස්වාමීනි ඔබ වහන්සේලා මට මිනිස්සෙක් කියලා හිතාගෙන කතා කළාට මම මිනිස්සෙක් නෙමෙයි. මොකක් හරි හේතුවක් නිසා වෙන්න ඇති ඔබ වහන්සේලාට මාව පේන්නේ ස්වාමීනි මං භූත ලෝකේ උපන් කෙනෙක්. ස්වාමීනි මම මේ කර්ම විපාකයක් ගෙවනවා. ඔබ වහන්සේලාට මේ නිකන් කුඹුරක් වගේ පෙවුනට මේ කුඹුරේ සියලු මඩ මාව පුච්චනවා. ස්වාමීනි මගේ ශරීරයට දැනෙන්නේ පුදුම දාහයක්. මේ මං උපන් මේ භූත ලෝකේ රෑ දවල් වෙනවා කියලා එකක් නෑ. හැමතිස්සෙම ස්වාමීනි ඉරක් මුදුන් වෙච්ච වෙලාවේ තියෙන කාෂ්ඨකේ මාව පිච්චෙනවා. ස්වාමීනි මට මේ හානකින් ගැලවිල්ලක් නෑ. මම දැන් අවුරුදු දහස් ගාණක් මේ ගිනියම් වෙච්ච මඩේ වැහැගෙන ගින්දර අවුවේ පිච්චි මං හානවා. අර ස්වාමීන් වහන්සේ හරි සංවේගයෙන් බලන් හිටියා. ඇහුවා පින්වත කවුද ඔබ? කිව්වා ස්වාමීනි මම මීට කලකට කලින් ඔබ වහන්සේලා වගේ මිනිස්සෙක් තමයි. මට වැරදුනානේ ස්වාමීනි. ඒක නෙවෙයි ඔබ වහන්සේලා කවුද? අපි මේ ශ්‍රමණයෝ. අපි මේ ලංකා භූමියේ ඉඳලා අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බෝධියට පත්වෙච්චි බුද්ධගයා භූමිය වන්දනා කරන්න යන ගමන් අර හාන කෙනා හරි සංවේගයෙන් කිව්වා හප්පේ ස්වාමීනි ගෞතම බුදුනුත් ලොව පහළ වුණාද? බුද්ධාන්තරයක කලකුක් ගෙවි ගියාද? අහෝ මම මේ විඳවන දුක් කවදා ඉවර වෙයිද? එතකොට අර ස්වාමීන් වහන්සේලා තව සංවේගයෙන් ඇහුවා පින්වත අපිට මේක විස්තරේ කියන්න. අපි දන්නේ නැහැ ඔබ මොකක් වෙනද මේ කියන්නේ කියලා. ස්වාමීනි මම කාශ්‍යප බුදුන්ගේ කාලේ කෙනෙක්. බාගද ඔබ වහන්සේලා අහලා ඇති කාශ්‍යප බුදුන් ගැන? ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මම මනුස්ස ලෝකේ ඉපදිලා හිටපු කෙනෙක්. ස්වාමීනි ඒ කාලේ මිනිස්සු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා හරියට දම්පැන් ආදී පූජා කරගත්තා. මාත් ওই කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බණපද ඔය දන්න කියන අයගෙන් අහලා තියෙනවා. මම ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බණක් අහනකොට තමයි දැනගත්තේ අනාගතේ මේ භද්‍ර කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ විදිහට ගෞතම නමිනුත් සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙනවා කියලා. උන්වහන්සේ වචනයක් කියලා තිබ්බා. ඒකත් දැන් එහෙම වෙලා නෑ ස්වාමීනි. මට වැරදුනේ ස්වාමීනි කාශ්‍යප බුද්ධ කාලේ. ඒ කාලේ අපිට හරි දුෂ්කරතා. අපි කුඹුරු හාලා මේ යන්තම් ජීවිතයකට ගහගත්ත මිනිස්සු.
මගේ මිත්‍රෙක් හිටියා මිනිහා හරියට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් හිටියේ. දවසක් මිනිස්සයයි මායි දාගෙන හිටියා මගේ කුඹුර හාන්න. මිනිහත් මයිත් එක්ක උදව්වට එන්නම් කියලා හිටියේ. මං ස්වාමීනි මගේ නගලත් කර තියාගෙන අපි දෙන්න කටයුත්ත දාගත්ත දවසේ උදේ පාන්දර මිත්‍රයාගේ ගෙදරට ගියා. අපි කුඹුර හාන්න යන් එහෙනම් කියලා. එතකොට මේ මගේ මිත්‍රයා ස්වාමීනි මට කිව්වා මේ අනේ ඔහෙත් ආපිකි ඔවුන් ඔය නගුල මේ පැත්තකින් ගෙදරම තියලා අපි දෙන යන් අද විශේෂ ගමනක් තියෙනවා. අද හාන්න ඕනේ ඔය හාන එක හෙට හරි කරගන්න බැරි. අද විශේෂ කටයුත්තක් තියෙනවා. එතකොට ස්වාමීනි මං ඇහුවා මොකද්ද දැන් ඔය හාන වැඩෙත් කල් දාන්න තරම් විශේෂ කටයුත්ත? නෑ අද මේ ජනපදයේ මිනිස්සු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දානයක් දෙනවා. මාන් මේ දානෙට යන්න මම මේ ඔහෙත් එක වැඩේ දාගෙන තිබ්බත් දානෙට යන්න ලැහැත්ති වුණා. ඒ නිසා අපි යන් දානෙට බුදු කෙනෙකුට දන් දෙන්න ලැබෙනවා කියන එක ලේසි එකක්ද? දාන ඉවර කරලා අපි අනිත් ඕන එකක් කරමු. ස්වාමිනී මේ වචනේ මගේ මිත්‍රයා කියද්දි මට කේන්ති ගියානේ. මං කේන්තියෙන් කිව්වා හා මං එන්නම් දම් බෙදන්න. මං දම් බෙදන්න එන්නම්. එහෙනම් ඔය මේ ඔබ ගිහින් ඒ කාශ්‍යප බුදුන්ට කියපන් මගේ කුඹුර හාලා දෙන්න කියලා. මං යනවා යන්න කියලා අර නගුල කර තියාගෙන මේ මිනිස්සයා හාන්න ගියා. බලන්න මේ කටවල වලින් බයින්න පුරුදු වුණාට පස්සේ යන වචන මහා ලොකු වචන කියලා හිතෙන්නේ. මිනිස්සෙකුගේ ජීවිතයක් හෙලා දැකලා වචන කතා කරන්න පුළුවන් නම් මහා ලොකු වචන කියලා හිතෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වෙනින් කිව්වනේ. හරි මං යන්නම් දම් බෙදන්න. උන්වහන්සේට කුඹුර හාන්න කියපන්. මේ කාටද කිව්වේ? බුදු කෙනෙක්ට. ඒ කියපු වචනේ. ඒ පිට කරපු වචනේ. බලන්න බුද්ධාන්තරයක් ගත වෙලා හානවා. නිරේ ඉපදිලා ඒ වචනේ කටුක විපාක විඳින්න නිරේ ඉපදිලා නිරේ ගොඩාක් විඳවලා ඕන අර නිරාදුග්ගිනි වලට තරම් කටුක නැති වුණත් භූත ලෝකෙක ඉපදිලා මහා කටුක කරකස විපාක විඳිනවා. ඉතින් ඒ විපාක කතාවත් දැන් ඔය කතන්දරේ අපි දන්නේ ඔච්චරයි. ඔතනින් එහාට ඒ කෙනා සමහරවිට තව වෙනකන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේට නිගා කරලා වචන පාවිච්චි කරපිකේ විපාක විඳිනු ඇතිනේ. හරි පරිස්සම් වෙන්න ඕන. වචන භාවිතේ නම් හරි පරිස්සම් වෙන්න ඕන. ඒක හොඳට තේරෙනවා මේ ධර්ම දේශනාවේ. මේක ඇත්තටම සුපින්වතුලට බණපදේ විදිහට සිහි කරලා දුන්නට මේ සූත්‍ර දේශනා දෙක කියවපු ගමන් මගේ ශරීරයට නිකන් 1000ක් වගේ හටගත්තා. අපි එකට ඉන්න භික්ෂුන් වහන්සේලාත් එක්ක කටයුතු කරද්දී කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියලා. මොකද මේක ක්‍රිජ්ජෝම භික්ෂුන් වහන්සේලාට අදාළ එක. බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා. යෝසෝ භික්ඛවේ භික්ඛු අක්කෝසක පරිභාසකෝ අරියූපවාදී සබ්‍රහ්මචාරී නම් මහණෙනි යම් මේ භික්ෂුවක් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ආක්‍රෝෂ කරයිද පරිභව කරයිද ආර්ය උපවාද කරයිද ඔහු ආදීනව 5ක් කැමති විය යුත්තේය. සබ්‍රහ්මචාරී කියලා කියන්නේ එකට ඉන්න භික්ෂුන් වහන්සේලා. ඒ තමයි සබ්‍රහ්මචාරී. මේ එක්ක වසන භික්ෂුන්. දැන් සොපින්වතුලට නම් භික්ෂුන් වහන්සේලාගේ ආශ්‍රය භික්ෂුන් දැකීම කියන එක උනත් මේ කාලයකට පස්සේ ලැබෙන දෙයක්. කලකට පස්සේ භික්ෂුන් දැකලා ඔබ හිත පහදවාගෙන භික්ෂුන්ට දම්පැන් පරිස්කාර ආදී පුදලා වන්දනමාන කරලා ඔබ පින් කරන් යනවා. හැබැයි අපිට භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ නිරන්තරයෙන් දකින්න ලැබෙන පිරිස. අපි එකට ඉන්නේ ඒ භික්ෂුන් එක්ක. අපි උදෑසන අවදි වුණාට පස්සේ බොහෝ වෙලාවට පළමුවටම දකින්නේ භික්ෂුන් වහන්සේනම. රැයේ සැතපෙන්න පෙර අවසානටම දකින්නේ භික්ෂුන් වහන්සේනම. එකට භික්ෂුන් වහන්සේලාත් එක්ක ඉන්නකොට හරියට වෙන්න පුළුවන් එකක් මේ එකට ඉන්න භික්ෂුන් එක්ක ආක්‍රෝෂ කරවෙනවා, සැරට කතා කරනවා, පරිභව කරනවා. ඒ කියන්නේ
කරුණු සහිතව ගරහා එක එක වචන ඇදලා ගරහා කතා කරනවා. ඒ ගරහා කතා කරනකොට ආර්ය උපවාද වුණත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සංඝයාට යමෙක් දොස් කියනවා නම් ඒක ඉතින් ආර්ය උපවාදය තමයි. ඒ ආර්යෝ සංගරුවණක් ඉන්නේ මේ සාමාන්‍යයෙන් පෘථග්ජන භික්ෂුන් වහන්සේලාට උනත් රහතුන්ව සීකරගෙන දම්පිදුවොත් එහෙම රහතන් වහන්සේලාට දම්පුදන පින සකස් වෙනවානේ. ඒකට මාර්ගඵල ලැබූ භික්ෂුන් ඉන්න ඕනේ නැහැ. ඉතින් භික්ෂුන් වහන්සේලාට සිත් පහදවාගෙන දම්පැන් පුදද්දී එහෙම මහා පිං රැස් වෙනවා නම් භික්ෂුන් වහන්සේලාට ගැටුනොත් තරහක් ඇති කරගත්තොත් අමනාපයක් ඇති කරගත්තොත් ඒක පැහැවගෙන හිටියොත් ඒකෙන් වචන කතා කළොත් ඒක කොහොම බරපතල වේද? හිත පහදව ගැනීමෙන් යහපත් වූ මහා විපාක සකස් වෙනවා නම් හිත අපහදව ගත්තොත් ඒ නිසා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආදීනෝ 5යි. 1 පාරාජිකෝ වා හෝති චින්න පරිපන්තෝ නිවන් මඟ වනසාගෙන පාරාජිකා ඇවතට හෝ පත්වෙයි. උපසම්පදා භික්ෂුවක් නම් පාරාජිකාවට පත් වෙනවා. සාමණේර භික්ෂුන් සාමණේර පාරාජිකා. පාරාජිකා කියලා කියන්නේ පරදිනවා, පෙරදුනා. පාරාජිකාවට පත් වුණාට පස්සේ උපසම්පදාලාභී භික්ෂුවකට නම් ආයේ පිළියම් නැහැ මේ ජීවිතේ. ඒ පිළියම් නැතිවීම තමයි පාරාජිකා කියලා කියන්නේ. භික්ෂුන් වහන්සේලාට මූලික 4 පාරාජිකා තියෙනවා. ඒ පාරාජිකාවල පෙන්නනවා. පාරාජිකාවකට යම් භික්ෂුවක් පත් වුණොත් එහෙම ඒ භික්ෂුවට වෙච්චි ව්‍යසනේ උපමාවෙන් පෙන්නනවා. හරියට මහ ගලක් දෙබෑ වුණා වගේ ආය අලවන්න බෑ. මිනිසෙකුගේ හිස කඳෙන් වෙන් වුණා වගේ ආය සවි කරන්න බෑ. ගහක පත්‍රයක් ඉදිලා ගැලවි බිම වැටුණා වගේ ආපහු තිබුණා වගේ සකස් කරන්න බෑ. තල් ගහක කරටිය කඩලා ගියා වගේ ආයේ තල් ගහ මේ පෝෂණය කරවන්න පුබුදවන්න බෑ. ඒක කරටිය කැඩලා ගියා. ආන් ඒ වගේ පාරාජිකාවට පැත් වෙනවා. ඒ පාරාජිකාවට පත් වෙන්න හේතුව මොකක්ද එතකොට? ආක්‍රෝෂ පරිභවය ආර්ය උපවාදේ. 2 අඤ්‍යතරං වා සංකිලිට්ටං ආපත්තිං ආපජ්ජති වෙනත් කිලිටි සහගත ඇවතකට හෝ පත් වෙනවා. සාමාන්‍යයෙන් උපසම්පදා ශික්ෂාවේ තියෙනවා සංඝාදිශේෂ කියලා ගරුකාපත්ති කොටසක්. ආන්ගේ වගේ ගරුකාපත්තියකට පත් වෙනවා. බාල්හං වා රෝගාතංකම් පුසති. ඊතා දරුණු රෝගාබාධයක් හෝ වැළඳෙනවා. තමන්ට උහුලන්ට අමාරු වෙහෙස කර රෝගාබාධයක් හටගන්නවා. ඒ රෝගෙන්ම සමහරවිට බොහෝ කාලයක් විඳවා ඉන්න වෙනවා. අය සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය ඇතුලේ එහෙම තියෙනවනේ අර ගුණවත් භික්ෂුන් වහන්සේලාට ගැරහිලි එහෙම. ඔව්වට එහෙමනම් හෙත් වෙන්න එපා. අන්තිමේ ඔවා පත්තු වෙන්නේ කොහෙන්ද කියලා Tamanට හිතා ගන්නත් බැරි වෙයි. ඇයි ප්‍රකට වෙන්නේ වෙන පිළිවෙලකට නේ. දරුණු ලෙඩක් එනවා, එක්ක මොලේ කැන්සර් එකක් එනවා. එක්ක අංශභාග තත්ත්වයක්වත් එනවා. ඇවිල්ලා ඔහේ වැටිලා විඳවලා ඔය මේ ගොඩාක් තියෙනවා සාමාන්‍යයෙන් ඔය ගුණවතුන්ට එහෙම ආක්‍රෝෂ පරිභව කරාට පස්සේ තමන්ගේම ඇඟේ අසුචි කරගෙන ඇඟ දිගේ අසුචි ගාගෙන සමහරව අසුචි අතින් අරන් කාලා ඔය වගේ දේවල් වෙන්න ප්‍රධාන වශයෙන් බලපානවා. නින්දා අපහාස ආක්‍රෝෂ පරිභව ගැරහිලි. ඉතින් මේවා එන්නේ බයින්න තියෙන පුරුද්දෙන්. බනිනවා කියන එක පුරුද්දක් කරගන්න එපා ජීවිතේ. නිශ්ශබ්දතාවය පුරුදු කරගන්න. තද්ද බැනුම් අහන තැනක පවා නිහඬව ඉන්න පුරුද්දක් හදාගන්න. ඒක තමයි වටින්නේ. 4 වෙනි කාරණේ සම්මූල් හෝ කාලං කරෝති. මිය පරලෝ යන මොහොතේ සිහි මුලා වෙනවා. කායස්ස බෙහෙදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති. මේ මනුස්ස ජීවිතේ කය බිඳිලා මලාට පස්සේ අපාය දුගතිය විනිපාතය කියන නිරේ උපදිනවා. බලන්න. ඉතින් මේ කට සංවර කරගෙන බැනුමක් වචනයක් පිට වෙන්න නොදී සංවර කර ගැනීම වටින්නේ නැද්ද මේ ආදීනව ටික බලපුවම?
බුදුරජාන් වහන්සේ ඔය විදිහටම දෙවෙනි දෙසුමක් වදාලා. දැන් ওই දේශනාවේ නමත් අක්කෝසක සූත්‍රය. අක්කෝසක කියන්නේ ආක්‍රෝෂ කරන්න. ඒ අක්කෝසක සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ කරුණු 5යි. බුදුරජාණන් වහන්සේ දසක නිපාතේදී ඔය විදිහම දේශනාවක් වදාලා ඒකේ මීට වඩා බුදුරජාණන් වහන්සේ ආදීනව ප්‍රකට කළා. යෝසෝ භික්ඛවේ භික්ඛු අක්කෝසකෝ පරිභාසකෝ අරියූපවාදී සබ්‍රහ්මචාරීන් මහණෙනි යම් මේ භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා නම් එකට වාසය කරන සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ආක්‍රෝෂ කරන පරිභව කරන ආර්ය උපවාද කරන කෙනෙක් අට්ඨාන මේතං අනවකාසෝ යන්සෝ දසන්නම් බේසනානං අඤ්‍යතරම් බේසනන්න නිග්ගච්ඡේය මහණෙනි ආං ඉවන්දා යම් හේකින් මේ දසවිධ විපත්තීන්ගෙන් එක්තරා විපත්තියකට හෝ පත්නවන්නේය කියන කරුණට හේතු නැත. ඔය ආක්‍රෝෂය පරිභවය ඊළඟට ආර්ය උපවාදයේ හේතු කරගෙන මේ විපත් 10න් එකකට හරි පත් වෙනවාම එහෙම පත් වෙන්නේ කියලා කියන්න හේතු නැහැ. චර භයානකයි මොනවද මේ විපත් 10? කතමේ සම්දසන් මොනවද ඒ 10? අනාදිගතං නාදී ගච්ඡති නොලැබූ මඟඵල ආදියක් නොලැබෙන්නේමය. මාර්ගඵල අවබෝධයක් තමන්ගේ ජීවිතය තුළ ආධ්‍යාත්ම දියුණුවක් ලබලා නැති කෙනා ඔය ආක්‍රෝෂ පරිභව කරන්න බයින්න පුරුදුනොත් එහෙම ඔයින් ආර්ය උපවාද කර්මයක් වගේ බරපතල කර්මයක් සිද්ධ වෙච්ච ගම ආයේ ඉතින් ඒ ජීවිතේ කිසිදු මඟඵලයක් ලැබීමක් නම් නැහැ. මාර්ගඵල අවබෝධය ඉවරයි. ගොඩාක් අයට ඕක වෙනවා. මේ වර්තමානයේ බහුතරයකට ඕක වෙන්න මූලිකම හේතුවක් ඔය ලංකාවේ බුදුන් උපන්නාය කියන මිසදිටු අදහස. ඒ මිසදිටු කියන එකේ අර්ථේ වැරදි දෘෂ්ටිය කියන එකනේ. වැරදි දෘෂ්ටියකින් වැරදි දෘෂ්ටිගතිකයෙක්ගේ වචනයක් අරගෙන තමනුන් ලංකාවේ බුදුන් උපන්නාය කියන වචනේ එක පාරක් හරි කියලා තියෙනවා. ඒ ගැන විශ්වාසයක් ඇති වෙලා එක පාරක් හරි ඔය වචනේ කියලා තියෙනවා නම් අපිට මේ වෙද්දිත් අපින් ඒ වෙච්ච වැරදි කමා කරගන්න පූජනීය භූමියක් තියෙනවා. අනුරාධපුරේ රුවන්වැලි මහා සෑරජන් වහන්සේ. මහා සෑරජන් වහන්සේ ළඟට යන්න 16ක් වගේ මහා සෑරජන් වහන්සේ ළඟට ගිහින් සෑරජානන් වහන්සේ බොහෝම ගෞරවයෙන් බුදුගුණ කී පැදගුණ කරන්න. ඒ ප්‍රදක්ෂිනාවෙන් පස්සේ සෑය අභියස මේ සෑයේ අර බඳට හිස තියලා වන්දනා කරලා කමා කරගන්න ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ උපන් භූමිය සම්බන්ධයෙන් ශාස්ත්‍රුන් වහන්සේ උපන් ස්ථානය සම්බන්ධයෙන් සම්බෝධියට පත්වෙච්ච ස්ථානය සම්බන්ධයෙන් දහම් දෙසූ තැන සම්බන්ධයෙන් මහා පරිනිර්වාණය සිද්ධ වෙච්ච තැන සම්බන්ධයෙන් මම විකාර රූපී අදහසක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ ආර්ය වූ පුණ්‍ය භූමි සම්බන්ධයෙන් මම වැරදි මේ වචන කතා කළා. මගෙන් උපවාද වුණා. ශාස්ත්‍රඥ වහන්සේ මට දෙවනුවත් තෙවනුවත් සමාව දෙනසේක්වා කියලා හොඳට සමා කරගන්න. ඉතින් එතනින් මේ ඔය ආර්ය උපවාද කර්මවල විසඳුම තියෙන්නේම සමාව ගැනීම. සමාව ගත්තම හරි. ඉතින් යම් වැරදි දැක්මක් නිසා ආර්ය උපවාද වෙන්න පුළුවන්, ඊළඟට හදිසි කෝපයක් නිසා වෙන්න පුළුවන් නේ. එහෙම මොහොතක අපි සමාව ගන්නවා. ඉතින් මිනිසුන්ට වරදිනවනේ. නිම වැරද්දක් වුණා ස්වාමීනි අනේ අපිට සමාව ලැබේවා කියලා 16ක් වගේ මෙහෙකාරයෙක් වගේ සමාව ගන්න. උඩාරේ. ඒ සමාව ගැනීම කියන එක මේ වෙනකොට ඔබට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් මේ තෙරුවනට ආක්‍රෝෂ පරිභවයක් ආර්ය උපවාදයක් වෙලා තියෙනවනම් ඔන්න ඔබ ඉක්මනින් සමා කරගන්න. ඊළඟට ඔය මිනිස්සුන්ට ගොඩක් වුණා මෙහෙම එකක් දැන් අර ආර්ථික අපහසුතා තියෙන කාලේ ඒ දුෂ්කරතා මැද්දේ මිනිස්සු පින් කරනකොට මේවා පින් කර ඉන්න කාලද මේ සල්ලි අපහසුතා තියෙන කාලේ කියලා. ඕන්න ඔය වචන කිව්වනම් ඔබ මහසෑයට ගිහිල්ලා සමා කරගන්න. මිනිස්සු දුෂ්කරතා මැද්දේ වුණත් පින් කරනවා නම් ඒක යහපත. මිනිස්සු Tamanට කන්න නැති වුණත් දන් දෙනවා නම් ඒක තමයි යහපත. නාලන්දාවට දුර්භික්ෂයක් ආවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉඳිද්දී. ඒ දුර්භික්ෂ සමයේ
බුදුරජාණන් වහන්සේ නාලන්දාවට වැඩම කරනවා 500ක් භික්ෂුන් එක්ක පිණ්ඩපාතේ. මිනිස්සුන්ට ඒ කාලේ ඒ නාලන්දා ප්‍රදේශයේ රජයෙන් සලාක ක්‍රමයකට තමයි මේ කෑමඩින් ගෙත්තක් දුන්නේ. කූපන් එකක් දෙනවා. ඒ කූපන් එක දුන්නොත් විතරයි කෑම දෙන්නේ. ඉතින් මිනිස්සුන්ට බොහොම අමාරුවෙන් මිනිස්සු යැපුණේ. බුදුරජාණන් වහන්සේ 500ක් ශ්‍රාවක පිරිසත් එක්ක වැඩම කරලා. භාග්‍යතුන් වහන්සේට ගරහන්ට දතකට මැදගෙන ඉන්න නිගණ්ඨනාථ පුත්‍ර ඕක ආරංචි වුණා. ආරංචිලා මොයි නිගණ්ඨනාථගේ පුත්තගේ ළඟ හිටියා ගාමිණීය කියලා එක රාජකීය කුමාරයෙක්. ඔය ගාමිණී කුමාරයාට කිව්වා ගාමිණී ඔබ යන්ට ශ්‍රමණ බවත් ගෞතමයන්ට වාදයක් කරන්න. එතකොට ගාමිණී ඇහුවා මේ අනේ ස්වාමිනී මං ශ්‍රමණ බවත් ගෞතමයෝ වගේ කෙනෙක් එක්ක කොහොමද මම වාද කරන්නේ? මං එච්චර දක්ෂෙක් නෙමෙයිනේ. නෑ නෑ වාදේ මං උගන්වන්නම්. නුඹට ගිහින් කියන්න තියෙන්නේ මේ මෙච්චරයි. ශ්‍රමණ බවත් ගෞතමයන්ගෙන් අහන්නයි තියෙන්නේ ඔබ වහන්සේ මහා කරුණිකයි කියලාද ප්‍රතිඥා දෙන්නේ. එතකොට අනිවාර්යෙන් ශ්‍රමණ බවත් ගෞතමයෝ කියනවා ඔව් මං මහා කරුණිකයි තමයි. එතකොට උඹට අහන්න තියෙන්නේ ආයේ මහා කරුණාවෙන් හින්දාද මේ මිනිසුන්ට වැලේ වැල් නැතුව ඉද්දි මේ තමන්ගේ ශිෂ්‍ය පිරිසකුත් එක්ක 500ක් දෙනා මේ මිනිසුන්ගේ හම්බෙන සලාක දානෙටත් මේ විනාශය කරන්න මෙහිම ආවේ ඒ හින්දාද? ඔහොම අසාපන්. එතකොට ගාමිණීට හිතුණා හරියට හරි ඉතින් මේක අහපු ගමන් ආයේ උත්තරයක් නැතුව යනවනේ මන් දිනනවා. එහෙම හිතුණා. ගාමිණී ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් පිරිස මැද්දේ ඔක ඇහුවා. ඔබ වහන්සේ මහා කරුණිකයි කියලාද ප්‍රතිඥා දෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිණී තථාගතයන් වහන්සේ මහා කරුණිකයි තමයි. ඇහුවා එහෙනම් මේ මහා කරුණාවෙන් හින්දාද මේ මිනිස්සු මේ කාලේ වැලේ වැල් නැතුව ඉන්නේ කූපන් ක්‍රමයට මිනිසුන්ට කැම ටිකක් හම්බෙන්නේ. ඒ කැම ටිකට විදින්න ඔබ වහන්සේලා මේ 500ක් එක්කන් ආවේ ඒ හින්දාද? එතකොට බුදුරජාණන් වහන්සේ ගාමිණීට කියනවා ගාමිණී තථාගතයන් වහන්සේ මේ මොහොතේ 91 කල්පයක් පිටිපස්සට සිහි කරනවා. ගාමිණී මේ 91 කල්පේ පුරා යම් තාක් සත්වයෝ දිවිගත කළාද ශාස්ත්‍රඥ වහන්සේ සියලු සත්වයන්ගේ ජීවිත දැන් දකිනවා. ගාමිණී තමන්ට තියෙන දෙයක් අන් කෙනෙකුට දන් දීපු එකදු එක මේ කෙනෙක්වත් මේ 91 කල්පය ඇතුලේ පිරිහිලා නැහැ. තියෙන දෙයක් දීපු කෙනෙක් පිරිහිලා නැහැ. දන් දීපු කෙනෙක් පිරිහිලා නැහැ. කල්ප 91ක් ඇතුලේ. බුදු කෙනෙක්ගේ වචනේ ඒවා ගාමිණී සලිත වෙලා ගියා. බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ සමාව ගත්තා. ඒ තමයි ඉතින් කරුණාව. දැන් අද අපි හිතමු අද ගම් වතුර වගේ කාලයක් ඇවිත් තියෙනවා කියලා. ඉතින් මේ ගම් වතුර කාලේ අපි ඔය වගේ අද වුණත් ගමකට අපි මේ සංඝයා වැඩම කළොත් එහෙම ගම් වතුර කාලෙක මිනිස්සු අතිශයම දුෂ්කරතා තියෙන කාලේ ඔන්න ස්වාමීන් වහන්සේලා පොණිමේ අර ගම් වතුරේ වතුරේ බැහැගෙන අපි හිතමු පිණ්ඩපාත යනවා. අනිවාර්යෙන් මාධ්‍ය වලින් ගරහන්න පටන් ගන්න නේද? ඔන්න මේ මිනිස්සු හරි අමාරුවෙන් ඉන්නවා. මුන්නාසලා මේ අමාරුවෙන් ඉන්න මිනිස්සුන්ට විදින්නත් එනවනේ මේ පාත්‍ර අර. අද කියන්නේ නැද්ද? අද ප්‍රශංසා ලැබෙන්නේ හරිම දෙයට නෙමෙයි. අද අපි දුමු භික්ෂුන් වහන්සේලා කොහොම හරි ඒ විහාරස්ථානයකින් හරි කමන්නේ මිනිස්සුන්ට උදව් කළොත් එහෙම. ඒකට මහා ප්‍රශංසා ලැබෙනවද නේ? එහෙම උදව් කළ යුතුයි මම කියන්නේ උදව් කරන්න එපා කියලා නෙමෙයි. නමුත් අපි තේරුම් ගත යුතු තැන දැන් අපිත් උදව් කරනවානේ යම් මිනිසුන්ට දුෂ්කරතා මේ අපහසුතා එනකොට අපිට ඇති හැකි ආකාරයෙන් දායක පින්වතුන්ලා එකතු කරගෙන අපිත් උදව් කරනවා. නමුත් මේකේ අර්ථය මම කියන්නේ. අර්ථය අපි තේරුම් අරගන්න ඕනනේ. ඒ අර්ථය තේරුම් අරගත්තොත් තමයි අපි අපේ ජීවිතේ රැකගත යුතු තැන මොකක්ද හරි දේ මොකක්ද ඒක අපි දැනගන්නේ හරියට අර්ථය තෝරගන්න දක්ෂ වුණොත් විතරයි. ඒ නිසා මේ ජීවිතේ අපි ගත කරද්දී හරියට මේ ප්‍රවේශම් වෙන්න ඕන එකක් මේ ආර්ය උපවාද ආදී
විශේෂයෙන් තෙරුවන මුල් කරගෙන පින්වතුනි අපි ගොඩාක් කරුණු කාරණා දන්නේ නැති නිසා කවදාවත් තෙරුවන්ට කරන්න එපා. ඊළඟට මේ මිනිස්සු කරන පින්කම් වලට කවදාවත් ගරහන්න එපා. ඒකේ මිනිසුන්ගේ වැඩ. මිනිස්සු සමාජලාවට මේ ලක්ෂ ගණන් පහන් දැල්වගෙන මිනිස්සු පින්කම් කරනවා. සමහර මිනිස්සු පැත්තක ඉඳලා මේ කියනවා ඔය නිකන් පේන්න කරන පින්කම් ඔව්වද පින්කම් කියලා කියන්නේ එහෙම කාටවත් පේන්න කරන ඒවා නෙවෙයි. ඔය මේ මිනිස්සු නිකන් රඟ දක්වනවා. කවදාවත් ඔවා කියන්න එපා. සමහරලාට දේශපාලඥයෝ පින්කමක් කළොත් එහෙම මිනිස්සු අර පක්ෂ ભેදේ හරියට තියෙනවනේ. හරියට ගරහන ඔය පින්කම් කරන්නේ නිකන් ඔය සමාජයට පෙන්වන්න කරන්නේ නැත්තම් වුන් කරන ඔක්කොම කළු වැඩ අපි දන්නවා. ඒ කළු වැඩ වෙන මේවා. ඒවට විපාක වෙනම තියෙයි. ඒ පින්කම කරනකොට පින්කමේ විපාක නැද්ද? ඒ නිසා ඔය කසඩ කතා කියන්න හුරු වෙන්න එපා. ඔය හුරුව තමයි බයින හුරුව. බයින්න හුරු වෙච්ච මනුස්සයට හොඳක් පේන්නේ වෙන්නේ නැහැ. හොඳ දෙයක් කළොත් බයින. බනින්න පුරුද්ද හරි සෞත්තු පුරුද්දක්. අපේ ජීවිතය තුළ අපි ඒක හදාගන්න හොඳ නැහැ කවදාවත්. ඔය බයින පුරුද්ද කියන මහා ජරා පුරුද්ද ජීවිතය තුළ තියෙනවා නම් අපි ඒක වෙනස් කරගමු ටික ටික. ඔව්. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාලා අධිගතා පරිහායන්ති ලැබපු ධ්‍යාන සමාධි ආදිය තියෙනවා නම් පිරිහිලා යනවා. මේ කටක් නිසා. එහෙම කිව්වොත් ඒක වැරදි නෑනේ නේ. මේ කටක් නිසා. ඔට්ටු වෙලා අමාරුවෙන් මහන්සියෙන් උපදවගත්ත ධ්‍යාන සමාධි පවා සැනකින් පිරිහිලා යනවා. ඒක අක්‍රෝෂය, පරිභවය, ආරුපවාදී විපාක. සද්ධම්මස්ස න වෝදානයන්ති සද්ධර්මයේ තුල දියුණුවක් ලැබෙන්නේ. 4 සද්ධම්මේසුවා අධිමානිකෝ හෝති සද්ධර්මයේ තුල දියුණුවක් ඇතැයි අධිමානයකටපත් වෙනවා. තමන් අවබෝධ කළා කියලා පුහු මාන්නයකට යනවා. අවබෝධයක් ලැබලා නැහැ. 5 අනාභී රතෝවා බ්‍රහ්මචරියං චරති නිවන් මගේ හිත්තලවා වාසය කිරීමක් නෑ. ඔහි ඉන්ට උනාට ඉන්නවා. පැවිද්දක් ආසාවෙන් කරගන්න බෑ. මේ පැවිද්ද එපා වෙලා නමුත් පැවිද්ද ඉන්න වෙනවා. අඤ්ඤතරං වා සංකිලිට්ඨං ආපත්තිං ආපජ්ජති යම් කිසි කිලිටි සහගත බරපතල ඇවතකට හෝපත් වෙනවා. ගාල්හං වා රෝගාතංකම් පුසති දරුණු රෝගාබාධයකට රෝග පීඩාවකට හෝ පත් වෙනවා. උම්මාදං වා පාපුනාති චිත්තක්ඛේපං චිත්ත වික්ෂේපයකට හෝ උමතු භාවයකට පත් වෙනවා. සම්මූලෝ කාලං කරෝති සිහි මුලා වී මිය පරලෝ යනවා. කායස්ස බේදා පරම්මරණා අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උප්පජ්ජති. කය බිඳී මරණින් මත්තේ අපාය දුගතිය විනිපාතේ නම් වූ නිරය උපදිනවා. හරිම භයානක දේවල් මේවා. ඔය ඒ කාලේ හිටියා මෙත්තිය බුම්මජක කියලා දෙන්නේ. හරි නොසන්ඩාල භික්ෂුන් වහන්සේලා. ඔය මෙත්තිය බුම්මජක දෙනම මේ ඒ කාලේ වැඩ හිටපු උතුම් වූ මහා රහතන් වහන්සේ නමකට ඔබ අහලා ඇති දබ්බමල්ලපුත්ත මහ රහතන් වහන්සේ. අවුරුදු 7න් අරහත්ත්වයට පත් වෙනවා. ඉති විස්මිත පින්වන්තේ. අවුරුදු 7න් මහාන කරනකොට රහත් වෙනවා. කරගේ රහත් වෙච්චි උත්තම. ඔය දබ්බමල්ලපුත්ත මහ රහතන් වහන්සේට හරියට මේ නින්දා අපහාස ආක්‍රෝෂ පරිභව කරලා තියෙනවා. ඒකට එක අවස්ථාවක භික්ෂුණියකුත් එකතු කරගත්තා. දබ්බමල්ලපුත්ත මහ රහතන් වහන්සේට නිගාවක් කරන්න මේ මෙත්තිය බුම්මජක දෙනම මහා ජරා වැඩක් කළා. ඒ මෙත්ති බුම්මජක දෙනමට දකින්න ලැබුණා ඔය ගිජ්ජකූටේ පර්වතයේ ඉඳලා පහළට වැඩම කරද්දි මෙහෙම පහළ අර කැලෑරොදක එළුවෙකුයි එලිච්චියෙකුයි සංවාසයේ දෙනවා. එතන මේ දෙනම බලන් හිටියා. බලන් ඉඳලා මේ දෙනම දැන් කතාවක් ගොඩනගන්න ඕන හින්දා මේ මෙහෙම මේ නම් කළා. එළුවා දබ්බමල්ලපුත්ත. එලිච්චි මෙත්තියා කියන මේ භික්ෂුණිය. අර එළුවටයි එලිච්චිටයි නම් දෙකක් දැම්මා. එළුවා දබ්බමල්ලපුත්ත භික්ෂුව,
එලිච්චි මෙත්තියා භික්ෂුණිය. එකල හම්බෙන අයට කියාගෙන ගියා මේ අපි අද දැක්කනේ අර කැලේ අස්සේ දබ්බ මල්ල පුත්තයි මෙත්තියයි එකට ඉන්නවා දැක්කනේ අපි. සංවාසය දෙනවා දැක්කනේ අපි. මෙහෙම කියාගෙන ගියා වංචර කතාව. දැන් මෙහෙම කිව්වක බං කමං කාගවත් ඔලුවට එන්නේ නැනේ මේක මේ අර එළුවෙලිච්චි කතාවක් මේ කියන්නේ කියලා. ඒ කරලා මෙත්තියා ළඟට ගිහින් කිව්වා මෙත්තියා භික්ෂුණියට හදිසියේ මේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කතා කරන්න උනොත් එහෙම වැරදක් වුණා කියලා කියන්න කියලා. මේ මෙත්තියා කියන මෝඩ භික්ෂුණියත් ඒක පිළිගත්තා. මං එහෙම කියන්නේ කිව්වා. අන්තිමේ ප්‍රශ්නේ ලොකුවට ඇවිල්ලා ගියා. මේ පරාජිකාවක් ගැන මේ කියන්නේ. ඉතින් මේ මෙත්තියා භික්ෂුණියව ගෙන්නුවා බුදුරජාණන් වහන්සේ ඉදිරියට. බුදුරජාණන් වහන්සේ අහුවා හැබැයිද මෙත්තියා මේ කියන්නේ? කිව්වා ඒ වරදුනා ස්වාමී. දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේව ගෙන්නුවා. ගෙන්නලා භාග්‍යතුන් වහන්සේ අහුවා දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ මේ දබ්බේනි ඔබ ගැන මේ චෝදනාවක් තියෙනවා ඔබ මේ මෙත්තියාත් එක්ක සංවාසය යෙදුණයි කියලා. දබ්බේනි මේ කියන්නේ හැබෑවක්ද? එහෙම ඇහුවා. දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ මූණේ රියවක්වත් වෙනස් නැහැ. අනේ උන්වහන්සේ පියකරු හිනාවින්ම බුදුරජාණන් වහන්සේ දිහා බලන් කිව්වා ස්වාමීනි තථාගතයන් වහන්සේ මං ගැන දන්නවනේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා දබ්බමල්ල පුත්ත මේ ප්‍රශ්න විසඳන ක්‍රමයක් නෙවෙයි යෝක. තථාගතයන් වහන්සේ මං ගැන දන්නවා කියන එක ප්‍රශ්න විසඳන ක්‍රමයක් නෙවෙයි. මේ මම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න කිව්වා. දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ දෙවෙනි වතාවේ වැඳගෙනම කිව්වා අනේ ස්වාමීනි තථාගතයන් වහන්සේ මං ගැන දන්නාසේක. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ දබ්බ. ඕක නෙමෙයි පිළිතුරු දෙන ක්‍රමේ. ඔබ කතා කරන්න කිව්වා. දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ තුන්වෙනි වතාවේ කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා යම් මේ දිනක මේ සම්බුද්ධ ශාසනයට පැමිණ ශාස්ත්‍රුන් වහන්සේගේ ශිෂ්‍යෙක් විදිහට ගත සිවුරු පොරව ගත්තද මා සිවුරු පොරවන මොහොතේ රහත් මේ නික්ලෙස් භාවයට පත්වෙච්ච කෙනෙක් මං කීන ආශ්‍රවයෙක් වෙමි. ස්වාමීනි මගේ තුල රාග සටහනක්වත් නැත්තේය. එතකොට තමයි මිත්‍යාගේ ගත සලිත වෙලා ගියේ. මිත්‍යා උතුම් රහතන් වහන්සේ නමකට අභූතයෙන් චෝදනා කරන්න හවුල් වීම නිසා සිවුරු ඇරලා ගෙදර යවුවා. ඇයි ශාසනය ඇතුලේ තියාගන්න පුළුවන් ಜಾති චරිතයක් නෙමෙයිනේ. මේ නොකරපේවට උන්වහන්සේලාව පටලන මේ ලාමක ස්ත්‍රියක් නේ. සිවුරු ඇරලා ගෙදර යවුවා. තාමත් සංසාර ගමන යනවා නැති. මෙත්ති බුම්මජක දෙනමට වෙච්ච දේ සම්බන්ධයෙන් විස්තරයක් නැහැ. නමුත් ඉතින් මහා තමන්ගේ ජීවිතේ මහා දරුණු විපාක විඳවනු ඇති. මම විශේෂයෙන් කියන්න ඕමනා වුණේ දැන් දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලත් එහෙම චෝදනා ලැබුවා. උන්වහන්සේ තමන්ගේ අපදානයේදී ඒ ගැන විස්තරය කියනවා. උන්වහන්සේ කාශ්‍යප බුද්ධ කාලේ එක් උපාසක කෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සසුනේ උතුම් ස්වාමීන් වහන්සේ නමකට අභූතයෙන් චෝදනා කරලා තියෙනවා. ආන්ගේ චෝදනාවේ විපාකයක් ඒ චෝදනාවේ සැහැල්ලු විපාකයක් තමයි අරහත්ත්වයට පත්වෙච්ච ජීවිතෙත් ආවේ. Taman නොකරපු දේවල් වලට අභූත චෝදනා එනවා. කිසි හේතුවක් නැතුව වෛරක්කාරය හැදෙනවා. බලන්න ඒකයි මා කිව්වේ බැනුම් අහගෙන ඉන්න අනිත් අයගෙන් බැනුම් ඇහුවට කමක් නැහැ. ඔබ බයින්න පුරුදු වෙන්න එපා. ඉතින් මේ අර්ථය හොඳට හදවතේ කාවද්ද ගන්න තමන්ව රැක ගන්න තමන්ගේ ජීවිතේ ගොඩාක් අවුල් විසඳන වටින අර්ථයක් අද අපි මේ ඉගෙන ගත්තේ. ඉතින් පින්වතුන්ට මේ උතුම් දහම් කරන කාරණා තමන්ගේ ජීවිතය තුල දරාගෙන ධර්මයට අනුකූල වූ කල්පනාවකින් යුක්තව තමන්ව සංවර කරගන්න වාසනාව ලැබේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල
පිහිටක් පිළිසරණක් රැකවරණයක් සලසා ගන්නට අප කාහටත් වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු.